සුබ සන්දාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ දෙවෙනි කෝස් එක හැබැයි මේකට කියන්නේ ERP development පළවෙනි කෝස් එක කියලා. පළවෙනි දේ තමයි what is ERP system. කොබලන්න මේ ERP කියන අකුරු තුන එහෙම නැත්නම් වචන තුන අහලා තියෙන කට්ටිය yes දාන්න නැති කට්ටිය no දාන්න. මම මේ කතා කරන්නේ POS එහෙම නෙමෙයි. point of sale කියලා જાතියක් තියෙනවා. හරිද? ඉතින් ලංකාවේ අපේ කට්ටිය හිතන් ඉන්නවා point of sale එකක් යනු ERP එකකට සමානයි කියන එක. ඉතින් මට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ නැහැ. point of sale එකක් කියලා කියන්නේ ඊට වඩා චුට්ටක් වෙනස් දෙයක්. හරිද? සහ ඒකේ තියෙන features ප්‍රමාණය ගොඩක් වෙනස්. සහ ගොඩක් point of sale එකක් include වෙන්න පුළුවන් ERP එකක් ඇතුලේ. ERP එක කියලා කියන්නේ එක්තරා විදිහකින් ගත්තාම අපි කියනවා centralized system එකක්. කොහොම හරි මෙන්න මේ new chat එකකට ගිහිල්ලා මම අලුතෙන් ERP systems අපේ company එකට install කරන්න පුළුවන් නැත්නම් use කරන්න පුළුවන්. free සහ paid ERP systems ගැන කියන්නකෝ. මම ඔයාගේ මුලින්ම ප්‍රශ්නයක් ගිහිල්ලා ආනවා. ඉතින් ඇහුවට පස්සේ හරිද ඔයාලට බලා ගන්න පුළුවන් අර ERP systems මොනවද අපේ company එකකට install කරන්න පුළුවන්. ඉතින් මේ අහපු ප්‍රශ්න 100%ක් වැරදි තමයි. ඇයි අපේ කම්පැනි එක මොකක්ද? හරිද? කජුද විකුණන්නේ නැත්නම් අලද විකුණන්නේ කියනද මන්ද කියලා කියපන්. ඔයාගේ ඉන්පුට් එක බාගෙට දුන්නොත් ඒ හම්බෙන උත්තරෙත් ඇත්තරම බාග ඉන්පුට් ඒ කියන්නේ බාග අවුට්පුට් එකක් කියලා මතක තියාගන්න. ඔයාලා හිතන්නකෝ පොඩි ව්‍යාපාරයක් වුණ පටන් ගන්න. චූටි එකක්. හරිද? මේ ඩොලිබා කියන සිස්ටම් එක යම්කිසි රටක ගවර්න්මන්ට් එකනුත් ඇප්‍රූව් කරපු දෙයක්. ඒක හින්දා කිසිම විදිහක ඔයාට අවශ්‍යයක් වෙන්න දෙයක් නැහැ. පළවෙනි සිස්ටම් එක තමයි ඩොලිබා. ඔයාලා ඩොලිබා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඩොලිබා එක ERP next වගේ පට්ට කියලා කියන්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඩොලිබාගේ ඇතුලේ හරිද මොඩියුල්ස් පගින් තරම ගොඩාරියක් තියෙනවා. ඩොලි ස්ටෝර් කියලා තව තැනක් තියෙනවා. අපි නිකන් ගිහිල්ලා බලමු. ඊට අමතරව මේ ඩොලිබා එකේ ෆීචර්ස් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඉන්වොයිස් දැමිලි අරවා මේවා හැම දෙයක්ම මේකට අදාළයි. large companies වලට freelancers වලට associations වලට ඒ වගේම small businesses වලට හැම දෙයකටම මේ ඩොලිබා එක පට්ට කියන එක. යන්න ERP next කියලා type කරන්න. මේ ERP next කියන එක ගත්තාම ERP next කියන්නේ frafe.io කියන එක යටතේ තියෙන එක product එකක් විතරයි. ඉතින් මේ ERP next එක ගත්තාම ළමයි ERP next කියන ඇත්තටම ලොකුම ලොකු benefits ගොඩාරියක් තියෙන දෙයක්. ළමයි මේගොල්ලෝ දීලා තියෙනවා අපිට full ability එක. අරද open source උනාට අපිට ඕන දෙයක් මේක ඇතුළට ගිහිල්ලා ඔප්පන්න පුළුවන් විදිය. ඕක තමයි වැදගත් දේ. ERP next එක ඕඩු එකට වඩා මම හොඳයි කියන්නේ ප්‍රධාන හේතුව මේක Python based වෙච්ච system එකක්. Python based වෙච්ච system එකක්. අහලා ඇති Python ගැන නේද? ඉතින් මේ Python based වෙච්ච system එකක් වෙන මේ ERP next එක ඇතුළේ already තියෙනවා accounting, procurement, ඊට පස්සේ තව ගත්තොත් sales, ඊට පස්සේ CRM, ඊට පස්සේ stock, manufacturing, projects, point of sale. දන්නවද point of sale? ඔය දාගෙන post දාගෙන විකුණනවා නම් ඔයගොල්ලෝ අද ඉඳන් post ගන්න ඕනේ නැහැ. ERP එකක් ගහගන්න මේ වගේ post එක ඇතුළේ තියෙනවා. quality, ඒ වගේම support, no code, low code. මොකද්ද මේ කතාව ළමයි? කොබන් no code, low code අහලා තියෙන කට්ටිය? අහලා ඇති lovable කියලා system එකක්. අහලා තියෙනවද? lovable. මොකද්ද මේ? build apps and website with AI. lovable කියලා කියන්නේ කෙලින්ම මට ඕනේ මොකද්ද බලු පැටියෙක් කියලා කිව්වොත් එහෙනම් මම බලු පැටියෙක් පරන් දෙන්න හදලා දෙන්නේ නැහැ. හැබැයි මට ඕනේ බලු පැටියෙක් විකුණන්න අවශ්‍ය වෙබ්සයිට් එකක් කිව්වොත් ඌ ඒක හදලා දෙයි. ඉතින් මේ ERP next එක ඇතුළේ ගත්තොත් branches වලට වෙන වෙනම POS හදන්න දෙයක් නැහැ. මේක ඇතුළේ තියෙන already තියෙන POS එකම ලස්සනට ගේමක් ගහගන්න පුළුවන් විදියට තියෙනවා. ළමයි මුලින්ම මෙන්න මේකේ ERP next settings කියලා වෙන මෙතන තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් එන view එක මොන වගේද කියලා. ඒකෙදි global default, system settings, account settings, POS settings, selling settings, ආර්ථික settings, ආර්ථික settings නෑ එක එක settings වල කියනවා. ඉතින් කොහොම හරි බලන්න මේ ආතල් එකේ නිකන් මේ settings වලට විතරක් ගිහලා ඔයාලට තේරෙවි. එතකොට මේකේ settings විතරක් මෙච්චර තියෙනවා නම් යකෝ තව මොනවද නැත්තේ කිය. මෙන්න මේකේ අලුතෙන් add company කියලා company එකක් හදමු. ඒකට මම දෙනවා KDJ ලංකා private limited abbreviation එක KDJ LKR තමයි currency එක අපි දෙන්න ඕනේ ශ්‍රී ලංකා. පාර group of company එකක් නම් හදන්න ඕනේ. කියන්නේ KDJ ලංකා private limited යටතේ ඔයාලා ඕන නම් තව KDJ hosting අරවා මේවා කියලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් හදන්න definitely you have to select this group and then you have to make another company under this main group. එතකොට default letter head එකක් ඔයාලට දෙන්න පුළුවන්. company letter head එකක් ඔයාලට හදන්න පුළුවන් template එකක් විතර බං. ඒව පස්සේ කියා දෙන්නම්. but දැනට ඔයාලට මෙතන දෙන්න පුළුවන්. tax ID එකක් තියෙනවා නම් ඒ tax ID එක මෙතන දෙන්න අනිවාර්යෙන් ඒවා දිය යුතුයි. නැත්නම් ඒවා ignore කරන්න පුළුවන්. domain එකක් තියෙනවා නම් ඒ domain එක ඔයාලට දෙන්න පුළුවන්. හැබැයි නිකන් domain එකක් මේ විදිහට නිකන් දෙන්න යන්න එපා. මම ඒවට පස්සේ කියා දෙන්නම්. parent company එකක් තියෙනවා නම් දෙන්න නැත්නම් එපා. date of establishment කවද්ද ඔයාගේ company register කරේ 2020 මට මතකත් නැත්නම් ජූනි 1 2020ද 2019 විදිහට මතක නැහැ. කොහොම හරි ඔන්න ඔය විදිහට company establishment date එක default holiday list එකක් තියෙනවා නම් ඔයාලා ඒව හදන්න පුළුවන්. ඒවා පස්සේ මම හදන්න හැටි කියා දෙන්නම්. දැන් හදන්න යන්න එපා. because we have
how to initiate the company first. Then registration details for high company registration numbers, maybe for your whatever the thing you need keep as your reference. Then you can fill them here. Then tax numbers පවා මෙතන දාන්න පුළුවන්, but already ඔයා දන්නවා tax ID එකක් මෙතන දානවා කියලා. And finally අපිට තියෙන්නේ මෙන්න මේකේ save කියන button එක ඔබන්න. මොකද අපි mainly ඕන දේවල් ටික fill කරා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ළමයි accounts වලට ගිහිල්ලා මේ accounts වල default bank account එකක් ඔයාලට දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ company එකට KDG ලංකා private limited company main bank එක Ceylon bank එක නම් ඒ Ceylon bank එකේ savings account එක හරි whatever the thing ඔයාලට හදන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. එතකොට මෙතෙන්දී හැදෙන්නේ chart of account එකක්. එතකන් ළමයි මේ docker download කියලා තියෙනවා ගහන්න Google එකේ. හරිද? ඒක දාලා අපි ඒ වැඩේට යමු. link list එක හොයන එක. docker download කියලා දාලා හරිද ගහලා ඊට පස්සේ මෙන්න මේ පළවෙනි link එක click කරන්න. මොකද අපි computer එක ඇතුලේ install කරගෙන අපිට මේ docker කියන එක පාවිච්චි කරමු. මොකද තව ක්‍රම තියෙනවා but ඒකට වඩා docker කියන එක අපි ඉගෙන ගන්න එක අපි අනාගත දේවල් වලට හොඳයි. open source දේවල් අපි ඊළඟ courses වලට so everything මේක ඉගෙන ගන්න එක වඩා වටිනවා. මේ අපි install කරන systems Python වලින් හදපු මේ Singiri systems එහෙම නෙමෙයි. හරිද? ඒක හින්දා මේව චුට්ටක් වෙනස් දේවල් ඒ වගේම තමයි ගොඩක් completely ගත්තොත් critical part එකේ තියෙන දේවල්. ඉතින් ERP next අරව මේවා කියලා කියන්නේ. ඉතින් ඒවා අපි ලස්සනට හරියට වැඩ ටික කරගෙන යමු. පාට තේරෙවි මේ IT industry එකේ ඔයාලා දකින්න නැති දැක්කේ නැති පැති ගොඩාරියක් මම මේ දේවල් කරත්. දැන් කොහොමවත් මෙන්න මේකේ installation succeeded කියලා ඔයගලන්ට අවිල්ලා තියෙනවා. congratulations ළමයි. ඉතින් ඔයගලන්ට තියෙන ගැම්මටම දැන් ඊළඟට අපිට අනිත් දා ඉඳන් මේක run කරගන්න ඉගෙන ගන්න එක. ඉතින් අද මම මේ වෙද්දී ඔයගොල්ලන්ගේ සම්පූර්ණ මේ session එක නවත්තනවා. මොකද හේතුව හෙට අපිට machine learning ඉගෙන ගන්න තියෙනවා Dr. ගාන්ගෙන්. අපි හෙට machine learning ඉගෙන ගමු. අනිවාර්යෙන් අමතක කරන්න එපා. machine learning කියලා කියන්නේ දැනගත යුතු ප්‍රධාන දෙයක්. ඉතින් ඔයාලා තාම ඉගෙන ගත්තේ නැත්නම් එපා. join වෙන්න. කලින් sessions ඔක්කොම අපි NAS Kerich එකේ දාලා තියෙනවා. ඒව බලන්න ඕනේ නැහැ. අලුත් එකකට හරි කමන්නේ. join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම good luck. bye. අපි ඊළඟ session එකේදී අනිවාර්යෙන් හම්බෙමු. එහෙනම් මොකද ඔයගොල්ලෝ හිතන්නේ කියලාත් comment එකක් දාන්න යන්නකෝ. good luck. good night.